Hi, මම මුලින්ම කියන්නම් මගේ Pure Skin එකේ මේ lip balm එකයි lip scrub එකයි ගැන. මේ සති දෙකකට සැරයක් මේකෙන් හොඳට lip එක scrub කරලා ඉවර වෙලා ඒක tissue එකකින් remove කරලා ඒත් එක්කම lip balm එක දාන්න. දැම්මට පස්සේ උදේට ඒක tissue එකකින් clean කරන්න. ඊට පස්සේ ඔයාලගේ lips එක pink color එකකට තියෙනවා. මම කොහොමද නිතරම මගේ ෆේස් එකට හොඳට අයිස් තියනවා. ඔයාලා නිකන් ගෙදර තියෙන අයිස් අරගෙන ටිෂු එකකට අරගෙන හොඳට අයිස් තියන්න. ළමයි Pure Skin පාවිච්චි කරොත් විතරයි ඔයාලට මේකප් නැතුවත් මේම ස්කින් එකක් ලබා ගන්න පුළුවන් ෆිල්ටර්ස් නැතුව. දැන් ගොඩාක් අය කරන්නේ හොඳට ෆිල්ටර්ස් දාලා සුදු වෙනවා ලස්සන වෙනවා කියනවා ළමයි. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මගේ Pure Skin products ගෑවම කොච්චර ලස්සනද ඔයාලට මේකප් නැතුව ෆේස් එක තියාගන්න පුළුවන්ද කියලා. හැමදාම ඔයාලා උදේ නිදාගන්න පිටතම හොඳට අයිස් තියන්න. ගොඩාක් අය මට වරිනවලු මේ එයා ෆිල්ටර්ස් නැතුව ඇවිල්ලා ෆිල්ටර්ස් දාන අයට එක කියනවා මේකප් දාන අයට කියනවා. මම මොකොත් කියන්නේ ළමයි. මම කියන්නේ අපි ක්‍රීම් එකක් අපේ පාරිභෝගිකයන්ට සේල් කරනවා නම් අඩුම තරමේ අපි අපේ පාරිභෝගිකයට අවංක වෙලා අපේ තියෙන ඇත්ත ස්කින් කලර් එක පෙන්නලා අපි පාරිභෝගිකයාට අවංක වෙලා බිස්නස් එක කරන්න ඕනේ ළමයි. ඉතින් අපේ ක්‍රීම් ගන්න කස්ටමර්ස්ලාට අපි අපේ ඇත්ත රූපේ පෙන්වන්න ඕනේ මුලින්ම මේකප් නැතුව ෆිල්ටර්ස් නැතුව. නිකන් රවට්ටන එක හරියන්නේ නැහැ නේ මිනිස්සුත් සල්ලි දීලානේ ගන්නෙ. මගේ කස්ටමර්ස්ලාට මට කියන්න තියෙන බය වෙන්නේ නැතුව මගේ ප්‍රොඩක්ට්ස් ඔයාලත් ගත්තොත් ඔයාලට පුළුවන් මගේ ස්කින් කලර් එකම ලබා ගන්න. පේනවද ළමයි මගේ ස්කින් Hi. අද ඉරිදා දවසේදී හැමෝම ගෙදර ඉන්න වෙලාවේදී මට හිතුණා මගේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික ගැන හැදනේ කවි මගේ තියෙන ප්‍රොඩක්ට්ස් ටික ගැන ඔයාලට පොඩි හැඳින්වා දීමක් කරන්න. සමහර අය Pure Skin products පාවිච්චි කරලා නැතුව ඇදිනේ. ඉතින් ලස්සන වෙන්න තියෙන ස්කින් කලර් එක සුදු කරගන්න කැමැත්තෙන් ඉන්න ඔයාලට තමයි මෙන්න මේ වීඩියෝ එක. මුලින්ම මම කියන්නම් මගේ මෙන්න මෙයා ගැන. මේ ඉන්නේ මගේ saffron pack එක. තියෙන ස්කින් කලර් එකම ග්ලෝ අප් කරගන්න කැමති නම් කියන්නේ සමහර අය කැමති සුදු වෙන්න. හැබැයි සමහර අය කැමති එහෙම සුදු වෙන්නේ නැතුව අපේ තියෙන ස්කින් කලර් එකම ලස්සනට එකම කලර් එකකට ටෝන් අප් කරගන්න. ඒකට තමයි මෙන්න මෙයා. මේ saffron pack එක තමයි ඒ අයට මේ තියෙන එකේ face cream එක, මේ තියෙන එකේ body cream එක. and මේ තියෙන එකේ face wash එක. හායි ළමයි. මුලින්ම කියන්නේ මම ෆිල්ටර් එකක් දාලා තියෙන මොකද රාත්‍රී කාලේට කයිවරේ කියලා මුළු ඔක්කොම දන්නවනේ. ඉතින් මම මගේ සුපුරුදු නයි ෂූටින් එක පටන් ගන්න යන්නේ. මේ තියෙන්නේ මගේ saffron pack එක. මේක මගේ තියෙන products වලින් favorite මේක. මොකද මගේ skin එකට මාර විදියට මාර ගොඩක් සමපැහැපත් වුණා මගේ saffron එකේ. එතකොට මේ තියෙන්නේ ඒකට එන face cream එක. ඒක තමයි ළමයි මම මේ ටිකේම නිතරම දැන් මට Friday Saturday ඒ දවස් ටික දාන්න බැරි වුණා. දැන් මම apply කරන්න යන්නේ. Oops. චුට්ටයි ඉතාලම ස්වල්පයයි ඇප්ලයි කරන්න ඕනේ. මාර ගොඩක් හරි ළමයි. මම ෆේස් ක්‍රීම් එක ඇප්ලයි කරලා ඉවරයි. එතකොට ඒ ෆේස් ක්‍රීම් එකෙන්ම අරගෙන ඔයාලට පුළුවන් මේ ප්‍රමාණයට අරගෙන හොඳට කම් දෙකේ මේ ආකාරයට බෙල්ලේ බෙල්ලේ මේ ආකාරයට
මෙන්න මේ ආකාරයට හොඳට ඇප්ලයි කරන්න. ඔන්න මං කිව්වා අය නොකියවා කියන්න එපා. ගොඩාරියක් දාන්න එපා. ඉතාම ස්වල්පයයි දාන්නේ. තරවල බලන්න විදියට. ඔයාලටම ක්‍රීම් එක ක්ලෙන්ස් කරනකොට ඔයාලටම වෙනස් වෙන්නේ. දැන් මම තාචුටක ලිප් බාම් එක දාන්න යන්නේ. ඔයාලා ගෙදර ඉන්නවනම් බොයිස්ලා ස්පෙෂලි ලිප්ස් දුම්පානය කරලා ලිප්ස් අඳුර වෙලා තියෙනවා නම් ඒ අයට හොලුවන් දැන් මේක දැම්මම චුට්ටක් එක දැම්මා කියලා පේනවා. එතකොට කරන්න ඕනේ ටිෂු එකක් අරගෙන ලාවට පිහ දාන්න. ලාවට පිහදලා තියාගෙන යන ජිම් යනකොට දාන්න පුළුවන්. නැත්නම් රාත්‍රී කාලයේදී මේ තියෙන ලිප් බාම් එක ඔයාලා ගෙදර ඉන්නකොට දාගෙන ඉන්න. එතකොට ඔයාලට ගර්ල්ස්ලට මම මේ කියන්නේ බොයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න යන බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් දැන් මේ දවස්වල බොයිෆ්‍රෙන්ඩ් තරහ ඉන්න බොයිෆ්‍රෙන්ඩ් යාළු වුණාට පස්සේ බොයිෆ්‍රෙන්ඩ් තරහ දවස් ටිකේදී හොඳට දාගෙන ඉන්න. එතකොට බොයිෆ්‍රෙන්ඩ් ඉන්න තැන ලිප්ස්ටික් අනම්මනම් දාගෙන ඉන්න ඕනේ. හැබැයි එහෙම කිව්වට මගේ වැඩේ නම් කොයි වෙලෙත් ලිප් ලයිනර් පෙන්සිල් එකකින් ලිප්ස්ටික් නම් මම ඇඳගෙන ඉන්න මම දන්නේ මට ඒක පුරුදු වෙලා ළමයි. දැන් මම බොඩි ක්‍රීම් එක ඇප්ලයි කරන්න යනවා. මම මුලින්ම බොඩි ක්‍රීම් එක ඇප්ලයි කරන්න කලින් ඔයාලට පුංචි දෙයක් කියන්නම්. රාත්‍රී කාලයේදී ඔයාලා පියුමි ස්කින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරාට පස්සේ ඩේ එකේදී ඉක්මනට ක්‍රීම් එක වොෂ් කරලා ඉවර වෙලා හොඳ සන් ක්‍රීම් එකක් ඔයාලා ෆේස් ඇන්ඩ් බොඩි දෙකේම ඇප්ලයි කරගන්න. එතකොට හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා වෙනවත් එකම ආරක්ෂා වෙනකොට ඔයාලා තව ඔයාලගේ තියෙන ස්කින් කලර් එක සුදුවට පේනවා. ළමයි අවුවට ගිහිල්ලා කළු වෙන්නේ නැතුව රාත්‍රියට පියුමි ස්කින් දාලා ඩේ එකේදී සන් ක්‍රීම් එකක් දාන්න අමතක කරන්න එපා. හායි මම දැන් බොඩි ක්‍රීම් එක ඇප්ලයි කරන්න යන්නේ. දැන් මෙතනට ආවේ හායි මම දැන් බොඩි ක්‍රීම් එක ඇප්ලයි කරන්න යන්නේ. දැන් මෙතනට ආවේ